ඕගොල්ලෝ හැමදාම කියන කතාව තමයි අනුරාධපුරේ ආවම අපේ නිර්මාණ ලගාව පෙන්වන්න කියලා. ඉතින් හැමදාම ගෙදර ආවට ඒ කියන්නේ සාමාන්‍ය මේකටත් වෙලාවක් වෙන් කරගන්න අමාරුයිනේ. ඉතින් මම අද හිතුවා අනිවාර්යයෙන්ම මේකටත් වෙලාවක් වෙන් කරගෙන ඕගොල්ලන්ට නිර්මාණ ලගාව පෙන්වන්නම් කියලා. මම ඕගොල්ලන්ට දැන් පේනවා ඇති මේ දවස්වල අපි අර ඈත පේන්නේ මේ දැන් නිර්මාණ කාලෙන් කාලෙට මේවා අලුත් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට පැල ගලවලා ආපහු හිටවනවා මේ කෑල්ලේ. ඒ කියන්නේ කාලෙන් කාලට අපි අලුත් මාස 3-3ට වගේ මේව ගලවලා ආපහු මේ මඩ කරලා හිටවලා අලුත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි ඔයගොල්ලන්ට මේ ටිකේ මල් නම් වැඩි පේන්නේ නැහැ. මේ අලුතෙන් හිටවපු ගමන් අර තියෙන්නේ නූල් ගහලා ඒ හිටවන විදිහ. මම අර හිට ගිහින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ අර පැත්තේ තියෙනවා. ඒ කියන්නේ දැන් මේ දවස්වල මල් කඩන කෑලි ටිකක් තියෙනවා. ඒ ටික මම පෙන්නන්නම් අර පැත්තට ගිහින්. ඕගොල්ලන්ට ඇහෙනවා ඇති මේ වීඩියෝ එකේ කුරුල්ලුන්ගේ සද්ද මොනරු කෙම්බෝ ඔය හැම සතෙක්ම කෑ ගන්න ඒ සද්ද එකක්වත් වීඩියෝ එකට මම එඩිට් එකෙන් දාපුවා නෙමේ. ඒ ඔක්කොම අපේ වත්තේ මේ සත්තුන්ගේ ඇහෙන මේ සද්දේ. මගේ අතින් පැලයක් ගැලවුණා. මේ සාමාන්‍ය මල් කඩද්දි පැල ගැලවෙන විදියට කඩන්නේ නැහැ. අගින් තමයි කඩලා ගන්න ඕනේ. මම ඒක ඒ නිසා හිමීට යට කරලා දැම්මා. මම ගොඩක්ම කැමති දෙයක් තමයි අපේ ගෙදර අනුරාධපුරේ ආවට පස්සේ ගෙදර ඉන්නවට වඩා වත්ත පල්ලෙහාට වෙලා. ඒ කියන්නේ මේ මානෙල් ඒ ඔක්කොම වගා කරලා තියෙන දේවල් පිටිපස්සට වෙලා ගොඩක් දේවල් කන જાතිත් තියෙනවා. මේ පිටිපස්සට වෙලා ඉන්න එක මොකද මේ සත්තුන්ගේ සද්දේ, මේ මල්වල සුවඳ, ඒ ලස්සන, ඒ හැම දෙයක් එක්කම අපි ගොඩාක් වෙලාවට දැන් එක දිගට වැඩ කරනවා. ඒ ස්ට්‍රෙස් එක, ඒ මානසික පීඩනය, ඒ හැම දෙයක්ම ඇත්තටම නැති කරගන්න හොඳම දෙයක් තමයි අපි පරිසරයත් එක්ක නිතරම ගැටිලා ඉන්න එක. ඉතින් ඒක මම හොඳටම මේ ප්‍රායෝගිකව දන්නවා ඒකේ තියෙන වෙනස. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් හරි ආපු වෙලාවක ඒක ඒ පීඩනය අරින්න හොඳම දේ තමයි එක්ක ඕගොල්ලෝ ගහක් හිටවන්න, අහස දිහා බලාගෙන ඉන්න, ඒ ස්වභාවික දේවල් රස විඳින්න මම මේ කියනවාට අත්හදා බලන්න. මේ මං හිතන්නේ ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න වලට ගොඩාක් විසඳුම මේ ස්වභාවික පරිසරයෙන් අපිට මේ මුදව ගන්න පුළුවන්. මං හිතන්නේ දැන් වැස්සක් එන්න නම් ළඟයි. මොකද මේ දවස්වල පොඩ්ඩක් අනුරාධපුරයට වහිනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ කුඹුරත් දැන් කපන්න ළඟයි. මොකද අද තමයි කපන්න හිටියේ. අද වැහි අඳුර නිසා, වැස්ස නිසා මේ ඒක කපන එකත් කල් දැම්මා. ගොඩාක් වැස්ස නැත්තම් මේ මම ඔයගොල්ලන්ට ගිහින් පෙන්නන්නම් ඒ පැත්තත් එක්කම. හරි, දැන් අපි යමු ඒ පැත්තට. මම ඔයගොල්ලන්ට කිව්වේ අපේ වත්ත පිටිපස්සේ කන්න ಜಾති ගොඩක් තියෙනවා කියලා. ඉතින් මාස 3ක් විතර වත්ත ඇතුළට වෙලා ඉන්න පුළුවන්, එළියට යන්නේ නැතුව මේ වත්ත ඇතුළෙම තියෙන කැමල් ಜಾතිත් එක්ක වෙලාවක මම දවසක වෙන්නනම් ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකකින් අපේ වත්තේ තියෙන කැම ಜಾති විතරක්. අනේ වලට අමතරව එක එක පාට ඒවා හදලා තියෙනවා. ඒවා නම් අපි ටිකක් ලස්සනට ආසාවට හදපු ඒවා. මේවා ටිකක් මේ අමාරුයි. ඒවා ටක් ගාලා අර වෙනස් මේ තියෙන වෙන පාටක්. මේ තියෙන නිර්මාණෙල් එකේ වෙන වර්ගයක්. ඒවා හරි ලස්සන. ඒවල ඇත්තටම අපිට දෙකින් ලස්සනට. මේකත් අපි නිර්මාණෙල් එකේ වෙන වර්ගයක්. එතකොට මේ තියෙන ඕලු එකක්.
පොළු දැන් කරවලා තියෙන්නේ. නිකන් පොන්නන්නේ. ඔයගොල්ලන්ට කියන්නේ දැක්කම නිර්මාණය ආමක පොඩි නේද නිර්මාණය වෙනකම් තමයි දැන් අනිත් නේද නෙළුම් මල් එහෙම අපිට ඕන වෙලාවට වැවින් කරලා අපිට පුප්ප ගන්න පුළුවන්. හැබැයි නිර්මාණය එහෙම බෑ. ඒක සබාදහමෙන්න සිපෙන ගන්න ඉන්නොත් නැත්තම් ගොඩක් වෙලාවට මේ ටික කඩලා එමිති පූජා කරලා අපිට තේරුම් ගන්නෑ. මේ ගොඩක් වෙලාවට කරන්නේ ගොඩක් කට්ටිය මේක කඩලා මේ පෙට්ටි ටික අර ගණගම් පෙට්ටි ටික කඩලා මෙහෙම පුප්ප ගන්න. දැන් එතකොට අර ලස්සන නැහැ. දැන් මේකේ වෙනස බලන්නකෝ. තේරුම් ගන්න. මම ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියන අපි මෙච්චරයි වගා කරන්න කියන එක. දැන් අපි අවුරුදු 2ක් විතර වගේ නේ. අවුරුදු 2ක් විතර වගේ තමයි මේ ටික වගා කරන්න දැන් මෙතන අක්කර තැන් වල ගත්තොත් එම අක්කර 10ක් විතර තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේවා පිටරටවල නිෂ්පාදනය වලට යවනවා, ලංකාවේ නිෂ්පාදනය වලට දෙනවා. මේවා අපි ඔයිල් කරනවා. ඒ වගේම ගොඩක් පිට පළාතවල කට්ටියට අපි පූජා කරන්න දෙනවා, දන්සල් වලට දෙනවා. නිර්මාණ චෛත්‍ය හදලා පූජා කරන්න දෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට තමයි ගොඩාක් අපි නිර්මාණය හදන්නේ. ඉතින් මෙච්චර ඉඩ ප්‍රමාණයක් ඕගොල්ලන්ට නැති වෙන්න පුළුවන් දේවල් වල. ඕගොල්ලන්ගේ වතු වල එහෙම නැති වුණොත් ඕගොල්ලන්ට පුළුවන් පොඩි කෑල්ල එක නිර්මාණය හදන්න. එහෙම හදන්න අදහසක් තියෙනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න කියලා දෙන්න කොහොමද හදන්නේ. මම කිව්වේ මේ වැස්සක් කරනවා කියලා පොඩි වැස්සක් කියලා පිටක් දෙනවා. මේ තියෙන්නේ මේ ඔයගලන්ට පෙන්නන්නම් අර නිර්මාණයෙන් දෙක ඉතුරු කොටස මේ තියෙන එක කාලයක් අපි තාම සුද්ධ කරපු නැති කියලා මේකේ DS වල ගොඩක් තියෙනවා. ඒවා අපි ඔක්කොම අයින් කරන කාසි කාලෙන් කාලට කාසි ඉදිරියට අයින් කරනකොට මේවා මේ සුද්ධ කරා. ඔයගලන්ට පෙන්නන්නම් මේ අපේ කුඹුර මම හිතන්නේ හෙට අද කපන්න හිටියේ අද මේ වැස්ස නිසා අපි කපන්නේ නැහැ. හෙට කපනවා. ඊ සම තමයි වපුරලා තියෙන්නේ. එන්න මම වැස්ස ඔයගලන්ට පෙන්නන්නම්. දුවලන්ද? ඒ තියෙන පුවා. අපෙන් යමු නේද? මේක ඔයගලන්ට ඈත පේනවද මේ සූර්යකාන්ත මල් පේනවද? සූර්යකාන්ත මල් මේ ටික හරි ලස්සනයි දවල්ට දැන් අර මේ වැස්සත් එක්ක පේන්න උතන්ට යන්න තමයි මේ වැස්ස නිසා. ඒක වීඩියෝ එක දවල් වෙලාවක පෙන්නන්න අපි නිකන් ඇට වගේ ගෙනල්ලා මේ පැලකෙරේ ලස්සනට හොඳුනේ. අර පැත්තේ ඔක්කොම තියෙන්නේ අපි හදපු කුඹුර අම්මෝ අයියෝ වයින් කුඹුර අපරාධ මම හෙට නැහැ. මේක හිටියනම් මම කුඹුර කපන වීඩියෝ එක ඔක්කොම පෙන්නන්න තිබුණා. තේරෙනවද අර නෑනේ? ඕ ගැලුස්. පෙරප්පු දෙක දාගෙන ආවේ මේ මොනවද මේ හදගෙන. මේ තියෙන්නේ අපේ කුඹුර ඇත්තටම කියන්න හරීම දුකයි. මේ ඒක දැන් වැටිලා. ඒ කියන්නේ අර එකපාරක් දැන් අපි එකමාරක විතර කලින් වැස්සක් ආවනේ. ඒ වැස්සට මේ කුඹුර වැටුණා බරට. මේ තියෙන්නේ මේ දැන් පැහිලා තියෙන්නේ. කඩන්න ලෝභයි. කමන්නේ උගලන්ට කියන්න කඩන්න. මේ කුඹුර දැන් කියන්නේ හොඳටම පැහිලා තියෙන්නේ. නමුත් අර හොඳටම පැහැෙනකන් කපන්නත් බෑනේ. ඒ නිසා මේ ගහේම වේලෙනකන් තිබ්බා. තිබිලා මේ කපන්න දැන් සතියක් විතර තියදී ලොකු වැස්සක් ආවා. වැස්සට වැටුණා. දැන් කියන්නේ මේ කුඹුර නිදි කියලා තමයි කියන්නේ. අර කිරේ බරටත් එක්ක වතුර පොඩ්ඩක් මේ වෙච්ච ගමන් මේ
කුඹුර වැටලා තියෙන්නේ. දැන් එතකොට මේක මැෂින් දාලා අපිට කපන්න බෑ. එතකොට කරන්නේ මිනිස්සුන්ගේ අතින් බෑග් එකෙන් තමයි කපන්න ඕනේ. මේ කපන වීඩියෝස් ගන්න බෑ මම හිතන්නේ නැහැනේ. ඉතින් අපරාධي ඇත්තටම මට හිතෙන්නේ දැන් මේ අපි කරලා තියෙන කුඹුර අපේ වත්තේ අපිට කන්න පුළුවන් විදිහට. නමුත් දැන් මේ ගොඩාක් ලොකු ප්‍රමාණවල වලින් මිනිස්සු ගොවිතැන් කරනවානේ. ඉතින් එතකොට අපිට දැන් මේ පොඩි ප්‍රමාණයක් අපිට කන්න දැන් මේක නැති වුණත් අපිට හිත හදා ගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් කියලා. ඒත් ගොඩක් වෙලාවට මිනිස්සු ඇත්තටම ගොවිතැන් කරන කට්ටිය ගැන දුක හිතෙන්නේ ලොකු ප්‍රමාණයක් මේ වගේ වගා කරලා තිබිලා මේ වගේ වුණොත් හරි අලිය ඇවිල්ලා විනාශ කරොත් හරි හරක් ඇවිල්ලා කෑවොත් හරි ඒක ඒ ගොවියොන්ට කොච්චර දරා ගන්න පුළුවන්ද කියන එක මන් දන්නේ නැහැ. ඇත්තටම ගොවියෝ හරි පව්. යන්නේ වැස්ස නම් ඉවරයි. මේ ඔයගොල්ලන්ට තව දෙයක් කියන්නම්. මොකද මම දැන් කියවනේ මේ කුඹුර නිදි කියලා කියන වැස්සට වැටුණා කියලා. එහෙම වුණාට පස්සේ මම ගොවියෝ පව් කියලා කියන්නත් හේතුව මොකක්ද? දැන් සාමාන්‍යයෙන් මේක කෙලින් අතර තිබිලා මිනිස්සු අතෙන් කපලා අපි ගත්තා නම් ඒක සාමාන්‍යයෙන් වේරලා අපිට පොහොර උර වලට දාලා එක්ක අපිට ගබඩා කරගෙන අවුරුද්දක් පුරාවට කන්න පුළුවන් සහ එක්ක සමහර නම් ඒක විකුණලා දානවා. දැන් මෙහෙම වුණාට පස්සේ ගොවියන්ට වෙන අසාධාරණේ තමයි එකක් මේක වැටුණාට පස්සේ කපන්න අමාරු වෙන. එතකොට මිනිස්සු ගොඩක් ගම්වල ලොකු ශ්‍රමයක් වෙන් කරලා අපි කපන්න ඕනේ. එතකොට අනිත් එක තමයි අස්වැන්න ගොඩක් දැන් බිමනේ. දැන් මේක සමහරලාට මේක පැල වෙලා තියෙන පුළුවන් මේ වතුරත් එක්ක. එතකොට ගොවියට එන අස්වැන්න ප්‍රමාණය අඩුයි. ඒක එක. සහ අනිත් එක මේ වේල ගන්න යනවා. ඒ කියන්නේ ඔගොල්ලෝ දැකලා ඇති මම මේ ළඟදී වීඩියෝ එකක් දැක්ක මිනිස්සු පාරේ දාලා වී වේලද්දී අලියෝ ඇවිල්ලා කාලා තිබුණා. ඉතින් එහෙම අර ගොඩක් වෙලාවට ලොකු කාලයක් වී වේල ගන්න වෙන්නේ මේ වගේ ඇස්සට වුණාම මේ වගේ අරස්සට නිදා ගත්තාම මේ වගේ දේවල් වුණාම. සහ අනිත් එක දැන් මම දැකලා තියෙනවා දැන් මම නම් දන්න නිසා දන්නවා මිනිස්සු හරි අමාරු වෙන්නේ දැන් මේ පාරවල් අයින දාලා වී හිම වේලන්නේ. ඉතින් ඕගොල්ලොත් එහෙම බැරි වෙලාවත් පාරේ යනකොට පාරේ අයින වී වේලනවා දාලා තිබුණොත් එහෙම මේ අමතක කරන්නේ නැතුව එතනින් හරි හිමීට මේ වාහනවල යන්න ඒවා විසිරෙන්න දෙන්නේ නැතුව මේ පව් يعني ගොවියෝ හරි අමාරුවෙන් තමයි මේ දේවල් කරන්නේ. මොකද මම ඔයගොල්ලන්ට අර කලින් එද්දි පෙන්වුව නේද මේකම දැන් මේ අපි කාලෙන් කාලෙට අර මේ අලුතෙන් වගා කරන ගලවන ආපහු හිටවන්න හේතුව මේ තියෙන මේ පාසි මේවා වැව්වල වුණත් පිරුණාම සම්පූර්ණයෙන් වැවම වහ ගන්නවා. ඒකයි ඔය ගොඩක් වෙලාවට ඔය පාසි එතකොට මට මතක නැහැ තව જાතියක් තියෙනවා. ඒව එහෙම ටක් ගාලා වැව් වලට ආපු ගමන් අයින් කරලා දානවා. ඒ වගේ තමයි මේ වගේත් අපි දැන් මේක අපි අතරම කෘතිමෝනේ මේ වගා කරලා තියෙන්නේ. එතකොට මේවා අනිවාර්යෙන් අතින් මේ කට්ටියගේ ශ්‍රමය වැය කරලා මේ ගලවලා දාන්න ඕනේ. නැත්නම් මේ ගහ සම්පූර්ණයෙන්ම වහ ගන්නවා. ඉතින් එතකොට මේ විදිහට පාසි සම්පූර්ණයෙන් අයින් කරන්න මේගොල්ලෝ සතියක් වගේ කාලය ඇතුළත ටක් ගාලා මේ අයින් කරන්න නැතුව හිටියොත් මේ ඔක්කොම වහ ගන්න. එතකොට මල් වැවෙන්නේ නැහැ. ගහ සම්පූර්ණයෙන් මේ අයින් වෙනවා. තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට අහනවනේ පැල ගන්න කොහොමද කියලා. පැල නම් මෙහෙම මේ උදුරලා මට ලෝබයි ගලවන්න පැලයක්. මේ විදිහට පැලේ උදුරලා ආරම්භ හිටවන්නත් පුළුවන්. නැත්නම් ගොඩක් වෙලාවට අපි කරන්නේ පැල වැඩිපුර ගන්න ඕන වුණාම මෙන්න මේ වගේ මේ කොළ කඩනවා. ගස්වල තියෙන හොඳ ප්‍රාණවත් කොළ කඩන මේ මෙහෙම දානවා. දැම්මට පස්සේ මේ අනිත් පැත්තට මෙහෙම දානවා. දැම්මට පස්සේ උගලට පේන මේ මෙතන මේ තියෙන මේ පැල වෙලා. මේ කොලෙන් පැල එනවා. එතකොට මේ කොලේ යට කරාම මේ කොලේ මෙහෙම තිබ්බම තිරින් මේ වගේ කොලේ යට ගිහිල්ලා බඩත් එක්ක යට ගිහිල්ලා මේ පැලේ උඩට එනවා. එහෙනම් තමයි ගොඩක් වෙලාවට මේ يعني ලොකු ප්‍රමාණයක් පැල වුණාම හදාගන්න. යමුනේ රස වැඩි කරා. වැස්ස වැඩි වෙන නිසා මොකද උගුරක් නෙවෙයි. වැස්ස වැඩි වෙච්ච නිසා මේ අතනට සූර්යකාන්ත ගස් ළඟට යන්න බැරි වුණාට දැන් ඇසිටිපත් නැහැ. ඒක අපි බලමු. වැස්ස ගන්නේ ඉතින් මේගොල්ලෝ පර වෙලා මේ වගේ ඇට ගන්න පුළුවන්. තාම වේලිලා නැහැ. මේ අනිත් පැත්තට පර වෙලා තියෙනවා.
මමයි මොන දෙකම එක වගේ නේද? මලයි මොන. Iya deh aku. Piano baik. එන ගමන් උගුරැස්ස ගහෙන් මං හිතන්නේ මේකට කියන්නේ වල් උගුරැස්සද කොහෙද? උගුරැස්ස ගහෙන් ගෙඩියකුත් කාලා වීඩියෝ එක දැන් ඉවරයි. මේ කොටස රංගත්තේ ඇත්තටම වැස්සට තෙමෙන්න කලින්. ඉතින් ඒ විදිහට තමයි අද දවසේ වීඩියෝ එක උනේ. මං හිතන්නේ වැස්ස එකත් හරි ලස්සනයි ඒක වැස්සත් එක්ක ඒ ගත්ත වීඩියෝස් ටික. මටත් එමෙන්න ආසාවක් තිබුණා මාත් ඒ නිසා වැස්සෙම පොඩ්ඩක් තෙමුණා. ඉතින් එහෙනම් මම යන්නයි හදන්නේ. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. විශේෂයෙන්ම මේ අපේ වත්තේ තියෙන කෑම ಜಾති මං හිතන්නේ 100ක් විතර ඇති එක ඒවා. ඒ කෑම ಜಾතිත් එක්ක දවසක වත්තේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. පරිසරයට ආදරය කරන්න, පරිසරයත් එක්ක ඉන්න. ඕගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු ගොඩාක් මගහැරෙයි. මම හැමෝටම සුබ දවසක්. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලන ගමන් ගිහින් එන්නම්. bye. බයි කිව්වට බෑනේ. ගෙදර ගිහිල්ලා සීතල වුණාට කමන්නේ දොඩම් වීදුරක් බොන එක හොඳයි කියලා මට හිතුණා. ඉතින් දවසට කොහොමත් මම ගොඩක් වෙලාවට මේ දොඩම් නැත්නම් දෙහි ගෙඩියක් හරි බොනවා. මොකද C විටමින් නැගට ඕන නිසා. දැන් යන ගමන් දෙහි ගෙඩි දොඩම් ගෙඩි දෙක තුනක් කඩා ගත්තා. ගෙදර ගිහිල්ලා දොඩම් වීදුරකුත් බොන්න කියලා. එහෙනම් ඔන්න දෙවනි වතාවටත් bye.